බස් එකේ හරි. ඔව්. තල්ලි දෙන බස් එකට. තල්ලි දෙන. පොඩ්ඩක් ඉන්නකෝ. අයිතිකාරයට කියන්නේ ඔක්කොටම ඉස්සෙල්ලා මේ නපුන්සකෝ බස් එකේ දාන්න නැතුව පිරිමියෙක් බස් එකට දාන්න කියලා සල්ලි ගන්න. හල්ලි. මෙච්චර ඉඩ තියෙද්දි අම්මපා මේ මෙතනට වෙලා දඟලනවා. ඔය කියන්නේ වෙලාවටම සීට් එකක් හවුනා. තාම කනක අගුල් වැටිලා අම්මා. බලන්නකෝ මේ ළමයාගේ ඇඳුම නවත්තන්න නැහැනේ. පොඩ්ඩක් ඔයාවත් කියලා බලන්නකෝ. අඬන්නේ. බලන්න. අඩවාවිය. දැන් දෙපා බබා. මං ඔයාලට මොන හරි අරන් දෙන්නම්කෝ. දැන් ඇඟිල්ල නවත්තන්න. කීරි දෙහන්නකෝ බබා. මේ මිනිසුත් බලනවා නැච්ච නැද්ද? අඬන්නේ නැතු යන්කෝ. අපි දැන් බහිනවනේ. අඩවාවිය. ළමයාගේ ඇඳුමත් නැවතුණා. මාත් බය වුණා. බොහොම ස්තුතියි. තෝත් කඩවාවි. මේ මොකද බල මේ මිනිහමනේ මට බැනගෙන යන්නේ. හරියට යකෝ මේවා අපි හැදුවාගෙන මේ ගෑණිගේ කතාව. මේ ඔයා බැඳලාද? නෑ අමතක වුණා. මතක් කරුප් එක හොඳයි. එහෙනම් ඉතින් ඉක්මනටම බැඳ ගන්න. කියුප් එක හොඳයි. මම මේ කාසල් එකෙන් ළඟදී මේ පොඩි ළමෙක් එක්කම ගෑණික් කසාද බඳින්න ඉන්නේ. මාර ජෙක් මාම කෙනෙක්. වැටි පැහැදිලිට කරගෙන යනවා වගේ. මල්ලේ ජග් ගන්නවද? ඔව් අයියා, ලැජ් එකක් ගියා. අර පාරේ වාහනේට ජැක් එක ගහන්න කිව්වේ. තාමුසේ පුදුරු විදිහට ජැක් එක ගහගෙන යනවා. ගහනවා ප්‍රශ්නයක් නැහැ ගහනවා තාමුසේ. නෝ. හරි ෂෝක්. පාරේ යන්නත් නැහැ, බස් එකේ යන්නත් නැහැ, ගෑණියෙකුට හරි කොලමක් තමයි මේක. එහෙම කියන්න බෑ. මයිකල් ජැක්සන්ලා නෑදෑයෝ වගේ. ඔය ඉතිසලත් ඇමරිකාවේ ජැක් එකක් ගහලා එයාට අවෝඩ් එකක් හම්බුණානේ. හොඳයි. කොහෙ ගියද දන්නේ හොයන්න ඕනේ බලන්න. අයියෝ චිකේ මු යෝගට් වළඳන්නේ හරියට ඌරෙක් වළඳනවා වගේ. චි යෝගට් වලට තපහසක් මේක. වාවත්. තව පොඩ්ඩෙන් සුන් නේද සංසුන්? අපි බොරුවට බං කලබලුනේ. අද අපේ රටේ සාමය සමගිය උදා වෙලානේ තියෙන්නේ. බෝම්බ පුරන් නෑ මචං. මට ඒක අමතක වුණා. හැබැයි ගැස්ම නම් තාම තියෙනවා. ඔව්. පොක යෝගට් එක කනවා. චි එපා උඹ කාපම්. බෝම්බ පුරන් නැතුණට ඕක කෑවොත් බඩේ බෝම්බ පුරයියකෝ. මොකාට දෙන්න හදන්නේ? මේ මාතුරුත් හැමතැනම. අවුලා. ඔබ පවුලක් එහෙම වෙන්න කැමති නැද්ද? ඒක තමයි. පවුලක්? මුට පවුලක් නැතිද කිසිම අවුලක් නෑ මචං. ඒක තමයි. ඔබ යෝගට් එකක් කනවද? කමු. මාත්‍රේ යෝගට් එකක් කන්න තමයි හිටියේ. මම හිතුවේ මේ මකදාවලම කන්න දෙයි කියලා. මේ මකදාව නෙමෙයි යකෝ මගේ සාක්කු දින මකදාව තමයි තොට දෙන්න හැදුවේ වත්ත වගේ දිත්ති. නොදක ඊතර ඌරට ඊරියක් වුණා වගේ. ඒක තමයි.